සුබදසක් කියලා පිළිගන්නවා ඇති අදත් මගේ YouTube channel එකට. අද මම මේ tutorial එකෙන් ඔයාලට පෙන්වන්න යන්නේ අපිට Python වලදී use කරන්න පුළුවන් ඉතාමත් useful package එකක් ගැන. ඉතින් අපි හැමෝම දන්නවා අපි code එකක් ලියලා අවසානයේදී lint errors සහ code formattings ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මේ package එක නම තමයි RUF. ඉතින් මේ package එක අපිට use කරන්න පුළුවන් අපේ code එකේ තියෙන lint errors check කරගන්න සහ code එක format කරගන්න. ඉතින් ගොඩක් අය මේ පැකේජ් එකට කලින් ගොඩක් අය යූස් කරපු පැකේජ් තුනක් තියෙනවා. ඉතින් මේ මෙතන යාලා පෙන්නලා තියෙන මේක තමයි ඔෆිෂියල් ඩොකියුමන්ටේෂන් එක. මෙතන තියෙනවා flake isort සහ black කියන්නේ separate packages තුනක් අපිට යූස් කරන්න පුළුවන්. ඉතින් black කියන්නේ අපිට code එක format කරගන්න පුළුවන් පැකේජ් එකක් සහ flake කියන්නේ lint errors හොයාගන්න පුළුවන් පැකේජ් එකක් සහ isort කියන්නේ අපිට පුළුවන් අපේ import Python package එකේ ඉතින් ඔයාලා modules වලින් import කරලා තියෙනකොට අපිට imports manage කරගන්න පුළුවන් පැකේජ් එක තමයි මේ isort කියන්නේ. ඉතින් මේ RUF කියන පැකේජ් එක එන්න කලින් ගොඩක් අය මේ 3 separate පැකේජ් ටික තමයි යූස් කරේ code එක වෙනම install කරගෙන code එකේ link සහ formatting හදාගන්න. ඉතින් මේ RUF කියන පැකේජ් එක ආවට පස්සේ ගොඩක් අය දැන් මේකට යූස් කරන්න පටන් ගන්න තියෙනවා. හේතුව තමයි මේක ගොඩක් lightweight සහ මේක ලියලා තියෙන Rust වලින්. ඉතින් මේකේ performance ගොඩක් වැඩි. ඉතින් මෙතන යාලා official documentation එකේ දාලා තියෙනවා මෙතන chart එකක් ඔයාලට බලා ගන්න පුළුවන් මේක times වලින් කොහොමද linting share කරන්න කියලා. ඉතින් තව ගොඩාක් ලොකු විස්තරයක් මේකේ තියෙනවා. සහ මෙතන යාලගේ official repository එක link එකක් දීලා තියෙනවා. ඒක ඔයාලට ගිහින් බලන්න පුළුවන්. මේක තමයි repository එක. මේක යාලා හැම දෙයක්ම in detail explain කරලා තියෙනවා. ඉතින් මම මේ tutorial එකෙන් ඔයාලට පෙන්නන්නම් කොහොමද අපි lint errors check කරගන්නේ සහ ඒවා fix කරගන්නේ සහ code එක format කරගන්නේ කියලා. ඉතින් එයාලා මෙතන tutorials වල getting started tutorial එකක් මේක basic tutorial එකක්. ඉතින් අපිට මේකෙන් ලොකු වැඩක් ගන්න පුළුවන් package එකක්. මම දැනට මේ basic tutorial එකක ඔයාලට කරලා පෙන්නන්නම් කොහොමද අපිට මේක use කරන්න පුළුවන් කියලා. ඉතින් මම දැනටමත් මගේ local එකේ මම directory එකක් හදාගෙන තියෙනවා මේ tutorial එකට. ඉතින් මම මේකට ගන්න යන්නේ UV කියන package manager එක. හේතුව තමයි Python එක කලින් ආවා pip කියන package managing tool එක. ඉතින් pip එක අපි වැඩ ගන්නකොට අපිට separate requirement.txt file එකක් අපි package ඔක්කොම list down කරන තැන ඉතින් අපි එහෙම maintain කරන්න ඕන එක වෙනම. ඉතින් ඒක නිසා මේ UV කියන package එක ඇවිත් තියෙනවා. අනිත් එක මේක ගොඩක් lightweight සහ performance අතින් ගොඩක් වැඩි. මේකත් හදලා තියෙන්නේ RUF package එක හදපු Astral කියන organisation එකම තමයි. ඉතින් මම මේකදී use කරන්නේ UV කියන package manager එක. ඉතින් අපි මුලින්ම UV initialize කරන්න ඕනේ මේ directory එකට. ඉතින් මේකදී ඔයාලට පේනවා file හතරක් ඇදලා තියෙනවා Python version එක සහ main file එකක් ඇදලා තියෙනවා. මේක තමයි main entry point එක වෙන්න මේ අපි ලියන code එකට. ඊට පස්සේ මේ file project.toml package එක හැදලා තියෙනවා. මේකේ තමයි අපි ඔක්කොම dependencies එයා automatically ඔක්කොම dependencies මේ dependencies කියන array එකට add කරලා සහ readme file එකක් තියෙනවා. ඉතින් අපි දැන් RUF official documentation එකේදී අපිට යාලා දීලා තියෙනවා basic tutorial එකක්. ඉතින් අපි ඒක විදිහට කරගමු. මුලින්ම ඔයාලට පුළුවන් මම දැනටම directory එක හදාගෙන තියෙන නිසා මම මේ line එක run කරන්නේ නැහැ. ඒක run කරාට පස්සේ ඔයාලට මේ වගේ project structure එකක් බලා ගන්න පුළුවන්. ඉතින් source කියන folder එක ඇතුලේ numbers කියන directory එක ඇතුලේ මේ වගේ file එකක් තියෙනවා. ඊට පස්සේ මෙතනින් යාලා කියනවා numbers unit එක clear කරලා යාලා හදනාලු calculate.py කියන file එක. ඉතින් අපිත් ඒක හදාගමු. මගේ අර කියන directory structure එක නැහැ. මොකද මම මේක වෙනම UV initialize කරපු නිසා. ඉතින් මම මේක වෙනම මෙතන මම main කියන file එක ඇතුලේ හදාගන්නවා. යාලා දීලා තියෙන code එක paste කරගන්න. මේක තමයි යාලා දීලා තියෙන code එක. මේ දෙකත් මම එහෙමම තියනවා main function එක නිසා. ඊළඟට යාලා කියනවා මේ code එක add කරගත්තට පස්සේ RUF කියන package එක add කරන්න ඕනේ. මේ command එක අපිට පුළුවන් RUF කියන package එක add කරන්න. මේකේ මේ dev කියන flag එකෙන් කියන්නේ RUF කියන එක install වෙන්න මෙතන dev dependencies වලට. මේක run කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක තමයි dev dependencies. මේක අපි development කරද්දී ගන්න packages. ඒක දැන් install වුණා. ඊට පස්සේ කියනවා මෙන්න මේ command එක run කරන්න ඕනේ. දැන් අපිට බලා ගන්න පුළුවන් found 3 errors. ඒ කියන්නේ lint සහ formatting errors එයා මෙතන
අපිට සජෙස්ට් කරලා තියෙනවා තුනක්. ඒ කියන්නේ මේ මේන් ෆයිල් එක ඇතුලේ එතන කියන්නේ මේන් ෆයිල් එක ඇතුලේ යා කියලා තියෙනවා මේ ටයිපින් කියන එකෙන් ඉටරබල් කියන එක ඉම්පෝර්ට් කරන්න නැතුව collections.abc කියන එකෙන් ඉම්පෝර්ට් කරන්නලු. දෙවෙනියට කියනවා අන්ෂෝර්ට් මේක සෝට් වෙලා නැහැ කියලා කියනවා. හරි විදිහට මේ විදිහට වෙන්න ඕනේ ඉම්පෝර්ට් කියන කුඩට එන්න ඕනේලු. Python ස්ටෑන්ඩඩ් එකත් එක්ක ඊට පස්සේ කියනවා OS කියන එක ඉම්පෝර්ට් වෙලා තියෙනවා සකයි කොහෙවත් යූස් වෙලා තියෙන්නේ නැහැ. ඒකත් මේ OS කියන එක කොහෙවත් යූස් වෙලා නැහැ ප්‍රොජෙක්ට් එක අතර මෙතන ඉම්පෝර්ට් වෙලා විතරයි තියෙන්නේ. ඒක යා ෆික්ස් කරන්න පුළුවන් කියලා තියෙනවා 3 fixable with the fixed option. අපිට පුළුවන් uv run rough check fix කියන ෆයිල් එක මෙතෙන්ට එකතු කරන්න. එතකොට එයා කියනවා errors දෙකක් හම්බුනාම දෙකක් fix කරාවි. අපි ආයෙ run කරලා බලමු uv run rough check. දැන් කියනවා all check passed. ඒ කියන්නේ මෙතන දැන් බලන්න පුළුවන් import os කියන එක අයින් වෙලා තියෙනවා. ඒක මොකද unused නිසා සහ මෙතන typing කියලා එකෙන් import වෙච්ච iterable කියන එක දැන් collections.abc එකේ තමයි ඉම්පෝර්ට් වෙලා තියෙන්නේ. අපි ආයෙත් කියලා බලමු. දැන් මෙතන කියනවා all check fast කියලා. මේ command ටික run කරන අතරතුර ඔයාලා මෙතන දකින්න ඇති මෙතන automatically environment එකක් හැදුණා සහ rough cache එකක් හැදුණා. අපි මේ rough package එක run කරාට පස්සේ මේක මේ environment එක හැදෙන්නේ uv package එකෙන්මයි. මේ rough cache එක හැදෙන්නේ අපි rough command එක run කරාට පස්සේ. ඉතින් මේ දෙකම අපේ local machine එකට specific. ඒක නිසා අපිට මේ code GitHub එකට push කරන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් අපි මේක push කරන්නේ නැහැ. එතකොට මේවා අපි git ignore file එකේදී git ignore file එක කියන්න ඕනේ මේකයි සහ rough cache මේ දෙක ignore කරන්න. එතකොට ඔයාලට පේනවා මේ දෙක නිකන් disable කරලා තියෙනවා. එතකොට මේ දෙක ignore වෙනවා අපි push එකේදී. ඉතින් ඒ විදිහට පුළුවන් ඔයාලට ඔයාලා code base එක GitHub එකට push කරන්න. සහ ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරා කොහොමද බේසික් ටෙස්ට් එකක් කරගන්න කියලා rough package එක පාවිච්චි කරලා ඔයාලා Python project එකේ තියෙන documentation එකේ යටට ගියොත් ඔයාලට බලන්න පුළුවන්. තව ගොඩක් දේවල් යාලා කියලා තියෙනවා. අපිට පුළුවන් link සහ formatting වෙන වෙනම run කරන්න. ඒකට අපිට කරන්න තියෙන්නේ uv run rough formatting කියලා run කරන්න. ඒකෝට මේකෙදි කරන්නේ file ටික format කරන එක විතරයි. මෙතනදී දෙයක් කතා කරන්න ඕනේ. ඉතින් ඔයා ටීම් එකක් විදිහට වැඩ කරනකොට ඔයාලා එකම code base එක තමයි example එකකින් GitHub repository එක තමයි ඔයාලා fork කරගෙන use කරන්නේ. ඉතින් එක එක developersලා එක එක විදිහට තමයි format කරන්නේ. සහ සමහර code වල linterest දෙන්න පුළුවන්. ඉතින් කොහොමද ඔයාලා මේක නැති කරගන්නේ? ඉතින් ඔයාලට මේකට දෙන්න පුළුවන් GitHub workflow file එකක්. ඒ workflow file එකේදී ඔයාලට මේ checks වලට වෙනම command දෙන්න පුළුවන්. එතකොට කවුරු හරි කෙනෙක් main branch එකට push එකක් හරි pull request එකක් හරි කරාට පස්සේ අනිවාර්යෙන් මේ workflow file එක run වෙලා code එක check කරලා formatting බලනවා. සහ linterest බලනවා. linterest තියනවා නම් workflow එක fail වෙනවා. ඉතින් ඒ විදිහට පුළුවන් ඔයාලට code එක format කරගන්න. ඉතින් CI එකේදී ඔයාලා මේ uv run rough format කියන එක use කරද්දී ඔයාලා මෙතෙන්ට check කියන flag එක දාන්න ඕනේ. හේතුව තමයි මොකද GitHub workflow එක run වෙන්නේ GitHub servers වල. හැබැයි මේ rough package එකේ formatting ඔයා run කරාට පස්සේ ඒ command එක run කරපු ගමන්ම ඔයාගේ file ඔක්කොම edit වෙනවා. ඔයා දැක්කා ඉස්සෙල්ලා කලින් කරපු basic tutorial එකේදී එතනම file ඔක්කොම format වෙනවා. හැබැයි GitHub servers වලදී අපිට GitHub server වල run කරනකොට අපිට ඒ විදිහට formatting මේ file එකේ ඒ වෙලේම format කරගන්න බෑ. formatting හදන්න බෑ. හේතුව තමයි අපි වැඩ කරන්නේ remote repository එකක් එක්ක. එතකොට එතනදී මේ CI එකේ මේක run කරනකොට check කියන flag එක මෙතෙන්ට දාන්න ඕනේ. එතකොට මොකක් හරි formatting අවුලක් තියෙනවා නම් ඔයාගේ CI එක fail වෙලා ඔයාගේ pipeline එක කියනවා මෙතන formatting error එකක් මේ file එකේ මේ විදිහට තියෙනවා කියලා. ඒක මතක තියාගන්න ඔයාලා CI එකේදී මේ formatting use කරනකොට. සහ තව අර ටිකත් බලා ගන්න පුළුවන් අපිට පුළුවන් configurations customize කරන්න. ඒකට මේ rough package එක මේ py project toml හරි rough toml හරි file දෙක බලලා ඒකේ දීලා තියෙන configuration අනුව අපේ linting සහ formatting run කරනවා. ඒ ඔයාලට මෙතන link exclude කරන්න පුළුවන්, include කරන්න පුළුවන්, ඔයාලට අවශ්‍ය වහයි කරගන්න පුළුවන්. ඉතින් මේ file එක තියෙනවා නම් ඔයාලට ඒ විදිහට customize කරගන්න පුළුවන්.